කොළොන්නව නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී විපක්ෂයේ සිටි මන්ත්‍රීවරු 9 දෙනෙකු සභාවෙන් නැගිට ගියා. එහෙත් සමගි ජනබලවේගයේ සුසිල් කුමාර මහතා මාලිමාවට සහාය දෙනු ලැබුවා. ඒ අනුව ඡන්ද 10ක් ලබාගත් ජාතික ජනබලවේගයේ ධම්මික විජේමුනි මහතා නගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති ධුරය සඳහා අද පැවති විවෘත ඡන්දයෙන් ජාතික ජනබලවේගයේ උපාලි වනිගසේකර මහතා ඡන්ද 14ක් ලබා ගනිමින් නගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණා. එම සභාවේ උපනගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණේ ලංකා කම්කරු කොංග්‍රසයේ සිවචෝති යෝගරාජා මහතායි. කුලියපිටි නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ ගාමිණී කරුණාරත්න මහතා පත්ව තිබෙනවා. ඒ නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමේදී වැලිවිටිය දිවිතුරා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පී.එම්. වසන්ත මහතා රහස් ඡන්දයෙන් තේරීපත් වුණා. උපසභාපති තනතුර සඳහා තුසිත චාමර මහතා තෝරාගනු ලැබුවා. හික්කඩු නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ යසස්මින් ගොඩකන්ද මහතා රහස් ඡන්දයෙන් තේරීපත් වුණා. උපනගරාධිපතිවරයා ලෙස තේරීපත් වුණේ ජාතික ජනබලවේගයේ රංජන රංගකුමාර මිල්ල විතානාරච්චි මහතායි. කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ ශාන්ත ප්‍රියංකර ගුරුගේ මහතා තේරීපත් වුණා. සමගි ජනබලවේගයේ පී.කේ.එම්. ප්‍රියන්ත මහතා උපසභාපතිවරයා ලෙස තේරීපත් වුණේ නිතරංගයෙන්. තොරතුරු ප්‍රවෘත්තිද තොරතුරු වල ඇත්තම දැනගන්න රෑ 8ට රූපවාහිනී නිවුස්